අපි අද කතා කරන්නේ ඩිසෙන්ඩස් කවියේ ද්විතීය තරංගයේ නියෝජනය කරන කවියෙක් වන දයාසේන ගුණසිංහයන්ගේ රන් තැටියක කඳුළු පද්‍ය පන්තිය ගැන. පාඨක සිතෙහි දයානුකම්පිත හා දොම්නස උපදවන සුළු පද්‍ය පන්තියක් තුලින් පියෙකු තුල ජනිත වන ශෝකාන්විත හැඟීම් පිළිබඳව මෙහිදී ප්‍රකට කරලා තියෙනවා. තම දරුවන් පිළිබඳ වූ අසීමිත ආදරය පිරුණු පියෙකුගේ ආත්මීය හැඟීම වර්ණනා කිරීම මෙහිදී අරමුණු වෙලා තියෙනවා. රන් තැටිය යන්න රූපකාර්ථවත් යෙදුමක් මෙහිදී කවියා මාතෘකාව ලෙසට යොදාගෙන තියෙනවා. මා පමණි ඔබ කැටුව ආවේ මමද යමි දියණියනි. මොහොතකින් සඳ ඒවි තනියට රන් තැටිය පුරවා කඳුලින්. අලුත ඉපදුණු කිරිකැටි දියණියගේ සොහොන ඉදිරියේ ශෝකී මනෝභාවයෙන් තැවෙන පියෙකුගේ ස්වරූපය මේ සහෘදයා තුළ සංකල්ප රූප නංවමින් කවියා කවි පන්තිය මෙසේ ආරම්භ කරනවා. තමා පමණයි දියණිය සමග ආවේ. නමුත් දැන් ඔහුටත් යන්න වෙනවා. මේ තාත්තා කියනවා බය වෙන්න එපා. තව මොහොතකින් ඔබේ තනිම කන්න සඳ එනවා. සඳ එන්නේ නිකන් නෙවෙයි. රන් තැටියක් පුරවගෙන කඳුළු අරගෙන තමයි සඳ එන්නේ. අනේ මේ කිරිකැටි දියණියගේ වියෝව නිසාම සඳට කිරි පැණි අරගෙන එන්න විදිහක් නැහැ. දියණිය මිය යාම නිසා දැඩි කම්පනයටපත් පියාගේ හදවතේ ගැහෙන රාවය සහෘදයාද භාව සසලතාවයකට පත් කරනවා. මෙහිදී කවියා සොබා දහමට සජීවී බවක් ආරෝපණය කරලා මේ කවි පන්තිය ඉතාම අපූර්වට මෙලෙසින් ආරම්භ කරලා තියෙනවා. මෙතෙක් ලොව නොඇසුව මියුරු නැලවිලි ගී ලයට කැටි කොට නිදයි ඔබේ මව අවදිවන ඇසිල්ලෙන් බිඳී සුන් වන ලොවක බිහි නොවූ හෙට දවස ඇය නොදත් රහස දැන කාලයේ ගැබ තුලෙහි ඉකි බිඳී කම්පාව. මානව සමාජයේ සංවේදී ආධ්‍යාත්මික බැඳීමක යථාර්ථය කවියා යථෝක්ත අවස්ථාවෙන් මනාවට ගෙනහැර දක්වලා තියෙනවා. මාස 10ක් දරුවෝ කුසේ දරාගෙන බිහි කරලා ලයට තුරුල් කරගෙන සෙනෙහසින් වැළඳ ගන්නට මව්වරු කොයිතරම්නම් හීන දකින්නවද? මේ පුංචි දෝණි ගැනත් ඒ අම්මා ඒ වගේම බලාපොරොත්තු තියන් ඉන්න ඇති. ඇය තවමත් දන්නේ නැහැ ඇගේ දියණිය මෙලව හැර ගිහින් නැති බව. මේ තාත්තා කියන්නේ ඇය අවදි වෙන ඇසිල්ලෙන් මේ පුවත දැනගෙන කම්පණයට පත්වන බවයි. ඒ සිහිවන විට පියාගේ සිතේ ඇතිවන්නේ අතිවේදනීය මනෝභාවයක්. දස එකඩ මසක් ඈරැකි සෙනෙහසේ නිදානය වෙස් මුහුණු තුලට වූ බහිරවයන් නුහුරු බස් තෙපලමින් වට වෙමින් අඬුනියෙන් පැහැර සඟවන අතර බලා සිටියෙමි කොනක ගොළු වෙමින් අසරණව. කවියා මෙහිදී මේ කුළුඳුල් පුංචි දෝණිව නිදානයකට සමාන කරලා තියෙනවා. මේ අම්මා මාස 10ක් පුරාවට මේ නිදානය ආරක්ෂා කරලා තියෙනවා. නිදානය කියන්නේ ඊට වටිනා සම්පතක්. දියණිය මෙලවට බිහි කරන අවස්ථාව මවට අතිශය වේදනාකාරී අවස්ථාවක්. හෙද හෙදියන් වෛද්‍යවරුන් වට වී අඬුනිය රැගෙන වෙස්මුහුණු තුලට රිංගූ බහිරවයන්සේ කටයුතු කරන බව කවියා මෙහිදී ගෙනහැර දක්වලා තියෙනවා. දියණිය බිහි කරන විට මව විඳින වේදනාව පියාට දරා ගන්න බැහැ. කිසිවක් කර කියා ගැනීමට නොහැකිව බලා සිටිනවා ඇරෙන්නට ඔහුට වෙන කරන්න දෙයක් නැහැ. ඒ බව කවියා මෙහිදී මනාවට දක්වලා තියෙනවා. සෙමෙන් තව සෙමෙන් පස් පිඩලි පෙරලන්න මවගේ ඇකයෙහි පහස නොදත් දියණියනි සිඟිති. කිරි ගරුඬ කොත් හෙලන අඳුරු සෙවණැලි අතර නුහුරු නුපුරුදු ලොවක සැතපෙන්න දියණියනි. මොහොතකින් සඳ ඒවි තනියට රන් තැටිය පුරවාගෙන කඳුලින්. කවියා මෙම අවස්ථාව අනුප්‍රාසමක පද සංයෝජනයකින් යොදා ගැනීමේ දක්වලා තියෙනවා. මවගේ ඇකයෙහි පහසවත් නොලද මේ දියණියගේ සිරුර
ක්‍රමයෙන් පස්සට සැඟව යන අයුරු සෙමෙන් තව සෙමෙන් පස් පිඩලි පෙරලන්න යන ගෙනහැර දක්වලා තියෙනවා. මේ කිරිකරුඬ කොත්වලින් හෙළන සෙවණැල්ලි පවා අන්ධකාරයි. මේ පියාගේ අසරණකම මෙහිදී කවියා පෙන්වලා දීලා තියෙනවා. මියගියත් පියාගේ හදවතේ ගැහෙන එකම ප්‍රාණවායුව මේ දියණිය. මේ නුහුරු නුපුරුදු ලෝකයට බය වෙන්න එපා. තව සුළු මොහොතකින් සඳ එනවා ඇය බලන්න. රන් තැටිය පුරවාගෙන කඳුළු අරගෙන. ඒ බැව් කවියා මනාවට මෙහිදී පෙන්වලා දීලා තියෙනවා. මෙම කවි පන්තිය උපමා රූපක, පාඨක සිතේ චිත්ත රූප, සංකල්ප රූප මවමින් නිර්මාණය කරලා තියෙනවා. අතිශය භාවාත්මක අත්දැකීමක් මේ විෂය කොටගෙන රචිත මෙහි පීතෘත්වයේ නම් වූ අසීමිත සෙනෙහස උදාර බවත් විඳදරා ගැනීමේ ශක්තියත් උත්කර්ෂයත් බවත් රචිත අමය අපූර්ව වූ වටිනා පද්‍ය පන්තිය විශිෂ්ට නිර්මාණයක් ලෙසට පෙන්වලා දෙන්න පුළුවන්.